හායි යාළුවනේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ඇලන් ෆර්නෑන්ඩෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසෙට. ඒ කියන්නේ වැඩිහිටි නිවාසෙකට. අපි පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා අපිව හොඳට බලාගෙන හදපයිනම් කොට හදලා ඉවරලා අපි ලොකු වෙලා ඉවරලා ඒගොල්ලන්ට සලකන්නේ නැතුව ඒගොල්ලෝ වැඩිහිටි නිවාසෙ වලට ගිහින් දාපු මිනිස්සු. අසරණ වෙච්චි දෙමව්පියෝ තමයි මේ ඉන්නේ. දෙමව්පියෝ කිව්වට තාත්තලා අපිට ආදරේ පෙන්නන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු අපිට ආදරෙන් සලකනවා. වුණත් අපි යාළව දාලා යන්න හොඳ නැහැ. අපි යාළව ආදරෙන් බලා ගන්න ඕන. ඉතින් අද අපේ ගෙදර පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට හවස පොඩි ටේප් පෙන් සංග්‍රහයක් දෙන්න තමයි රැත් කරන්නේ. මේ ඉන්නේ පොඩ්ඩක් ඉන්නවා නළු බට්ටා. කට්ටියත් එක්කම එකතු වෙලා අපි ටේප් පෙන් සංග්‍රහයක් දෙනවා. යාළුවනේ ඔයාලත් රත්නපුරාවට ඉන්නවා නම් නිවාඩුවක් තියෙන වෙලාවක දෙපාරක් නොහිත මහලොකු ඊටමක් කියන්නේ මේ තේපෙන් සංග්‍රහයක් දෙන්න. ඔයාලත් ඇවිල්ලා මේකට දානයක් දීලා පිනක් දාමක් කරගන්න. මොකද යාළුවත් අපේ අම්මලා තාත්තලා වගේම හරිම නිස්කලංක පරිසරයක එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඇත්තටම එයාලගේ අන්තිම කාලේ එයාලට හොඳට සැපට ඉන්න නිස්කලංක පරිසරයක් ඕනේ. මොකද එයාලගේ ප්‍රශ්නත් එක්ක ඇත්තටම පව්වේ අසරණ මිනිස්සු. ඉතින් ඒ විතරක් නෙවෙයි. අපේ පවුල් වල ගොඩක් කට්ටිය එකතු වෙලා හවස එයාලට ධර්ම දේශනයක් පවත්වලා රෑ කෑම දීලා හිත සතුටු වෙන්න සින්දුවක් එහෙම කියලා තමයි ආවේ. ඒ ටික මට පොඩ්ඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. බලන්නකෝ යාළුවා සතුටින් ඉන්න විදිය.